ලලිත් කෝගන් නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන සැප්තැම්බර් මාස 29 වනදා සාක්ෂි ලබා දෙන ලෙසට යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ඔන්ලයින් ක්‍රමයට සාක්ෂි ලබා දෙන ලෙසයි යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ. 2011 වසරේදී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් කුමාර වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයන් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබේ. එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් සටහන් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ මහාධිකරණයට පැමිණීමට ආරක්ෂක ගැටලුවක් ඇති බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කරන ලද්දේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ඔන්ලයින් ක්‍රමයට සාක්ෂි ලබා දෙන ලෙසයි.